හයි සුබිදු මල්ලි ඉතින් මම PK ප්‍රොඩක්ෂන් එකේ අවන්ත සඳරුවන් මම තමයි Facebook ශ්‍රී ලංකා YouTube channel එක කරන්නේ. මං වාට දෙන චැලෙන්ජ් එක තමයි තිලක් ස්කින් YouTube channel එකේ ඕනර දෙන පොඩි අභියෝගයක්. ඒ තමයි එකෙන් කණ්ඩරම් බෑ අප්පෝ දාදින්නද බඩ අමන යන්නේවද ජෝගිද හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදත් පිළිගන්න ත්‍රිලෙක්ස් YouTube channel එකට ඉතින් අද මාත් එක්ක අනුවස් මල්ලි ඉන්නවා ප්‍රාර්ථනා මල්ලි ඉන්නවා අපේ ලයිට් සිස්ටම් එකේ ඉන්නවා විහඟ මල්ලි ආයේ කැම් සහය අපේ සංගීත් සයන්ස් මල්ලි ඉන්නවා ඉතින් අද මෙහෙමයි අද වියට් ෆුඩ් චැලෙන්ජ් එකක් ඔයාලා ගෙනලා තියෙන්නේ ඉතින් අපේ channel එකට YouTubers ලා 4 දෙනෙක් ප්‍රසිද්ධ YouTubers ලා 4 දෙනෙක් අපිට වියට් ෆුඩ් 4ක් දීලා තිනවා අපි ඒ 4 කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ කියන්නේ 4 කටේ තියන්න බැරි කැම 4ක් තමයි තියෙන්නේ. හරිද? අම්බු ඩොමෙන් යන්න දීලා තියෙන්නේ. ඉතින් ඒ 4 අපි කාලා පෙන්නන්න ඕනේ අපේ කට්ටියට. හරිද? පෙන්නනවා අනිවාර්යෙන් පෙන්නනවා. ෂුවර්ද? ඊසි. අපි දුව මොනවද අපිට ඊසි. බොරු මානසි දාන්න එපා. හරි ඉතින් මෙහෙම තමයි වෙන්නේ. ඉතින් අපි YouTubers ලා ගැන සඳහන් කරොත් YouTube ශ්‍රී ලංකා එකේ අපේ සුරංග අයියා ඉන්නවා. ආයේ අපේ ශැගි අයියා ඉන්නවා. ආයේ කවුද පිට එක්ක ඉන්නේ? PK අපේ බුද්ධි පුතා ඉන්නේ. කවුද? බුද්ධි ගයියා PK production එකේ බුද්ධි ගයියා ඉන්නවා. ආයේ කවුද පිට එක්ක ඉන්නේ? චෙෆ් කිත්තා ඉන්නවා පිට එක්ක. ඉතින් ඔයාලට විශේෂයෙන් කියනවා අපේ subscribe C goal එක අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතින් මොකද කියන්නේ? අපේ ආදරේ ඉතින්මනේ ආදරේ මාදරේ ඔයාලට ආදරේ අනිවාර්යෙන් ඉතින් එහෙම තමයි වෙන්නේ. thank you අපේ ඊළඟ goal එක subscribe දා. ඉතින් ඒකත් කට්ටිය අපිට කරලා දෙනවනේ කොහොමද? හරි ලස්සනයි. very good. easy කට්ටිය subscribe දා කියන්නේ චූටි දෙයක් නෝ කරලා දෙන්න. ඉතින් මේ challenge එක මෙහෙමයි වෙන්නේ. මේ කෑම 4 වර්ග 4 තනියම එක්කෙනෙක් කියන්නේ කම්ප්ලීට් කරොත් චුට්ටක්වත් විසික් ගන්න නැතුව මේ 2500ට තනියෙන් හම්බ වෙනවා. ලොකු ලොකුක් තියෙනවා. ඔයාලා ගන්නවද? තුන් දෙනාම මේක ගත්තොත් තුනට බෙදිලා තමයි සල්ලි හම්බෙන්නේ. කියන්නේ චුට්ටක්වත් විසික් ගන්න නැතුව තුන් දෙනාම මේක කම්ප්ලීට් කරොත් තුන් දෙනාට සල්ලි මේක බෙදිලා හම්බෙනවා. ඉතින් මෙහෙම තමයි ඔයාලට දැන් වීඩියෝ එකේ අදහසක් ඇති. එහෙනම් channel එකත් එක්ක සිටලා ඉන්න. channel එක subscribe කරන්න අනිවාර්යෙන්. bell icon එක ඕල් කරන්න. like කරන්න. channel එක නම් කටියට යාළුවෝට බලන්න share කරන්න වීඩියෝ එක. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් වීඩියෝ එක set up. හෙලෝ කොහොමද කට්ටියට? මම තමයි Facebook ශ්‍රී ලංකා YouTube channel එක කරන්නේ. මම මේ තිලක් ස්කින් YouTube channel එකේ ඕනර දෙන පොඩි අභියෝගයක්. ඒ තමයි ඔයා අයිස්ක්‍රීම් එක ලුණු මිරිස් කන්න ඕනේ. ඔයාලා දන්නේ කෝන් අයිස් එක තියෙන අනේ කෝන් අයිස් එක පොංගෝන ලුණු මිරිස් එකේ දාන ලුණු මිරිස් එකේ ගාන එම්ම කනවා. ඔයාලා දෙන අභියෝගය තමයි ඕක. එහෙනම් ඉතින් අමාරු අභියෝගයක් තමයි. ජයගමු. ඉතින් ගමනේ ෆස්ට්ලි අපිට YouTube ශ්‍රී ලංකාවේ සුරංග අයියාගේ challenge එක තියෙන්නේ. ඉතින් එයා කිව්වේ අයිස්ක්‍රීම් එක ලුණු මිරිස් එකේ ඩිප් කරලා කන්න ඕනේ. මේක හැබැයි වෙනම කන්න බෑ. ලුණු මිරිස් එකේ ගාගෙනමයි කන්න ඕනේ. ඔයාලා ඉතින් රෙඩිද? අප්පෝලු කොහොමද නේ? එහෙනම් අපි මේක try කරලා බලමු. ඉතින් යාළුවනේ පොඩ්ඩක් දික් වෙලා තියෙනවා. අපේ ළඟ බාගා මේක ඉදව Terus makan dia. Jangan nih, Bu. Jangan. මේ කුමද කන්නේ මේක? Iya, Bang. Betul. මේ කොලක් කෑව බං. Murahannya. ඉතින් බේ ලුණු මිරිස් දාලා තියෙන්නේ. ඔකත් දාගන්න. උඩට දාගන්න ලුණු මිරිස් දාලා ගන්න ඕනේ. ඊයා බා. ලුණු මිරිස් දාලා බා. ඔය තියාගන්න. අර අතෙන් චොක්ලට් කෑනවා. අදත් වල පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? උන් බෙටලක් කල් දියු දෙන්නේ.
කෑවද බං? මුක්කක් කෑවා. අවුලක් නැහැ ඉතින් කට පොඩ්ඩක් කරම මේ වෙලාව තියෙනවා. අප්පෝ අප්පිරි අයියේ. අද නම් පාට 7යි. ඉතින් සුරංගයි චැලෙන්ජ් එක මේ විදිහට තමයි ඉවර කරේ. ඕම් කම්ප්ලීට් කරලා දෙන්න අයියේ. වායේ ටාගට් එක අපි කම්ප්ලීට් කරා. ඉතින් මේ විදිහට තමයි කරේ. ගිලෙන්නෙත් නෑ බං බී. එහෙනම් අපි ඊළඟ චැලෙන්ජ් එකෙන් සෙට් වෙමු. ඉතින් ත්‍රිලෙක්ස් මල්ලි මං වාට දෙන චැලෙන්ජ් එක තමයි කරවිලයි කොච්චි දෙක එකට ගන්න ඕනේ. ඉතින් යාළුවනේ දැන් තියෙන්නේ ශැගී අයියාගේ චැලෙන්ජ් එක. ඉතින් එයා කිව්වේ කරවිලයි කොච්චි එකට ගන්න කියලා. මේක නම් හිතන්නේ ගන්න පුළුවන් වෙයි කියලා. වට අමාරුයි. ඉතින් එහෙනම් අපි මේක try කරලා බලමු කොහොම හරි. කොන්නේ කොහොමද බම් මේක? ඊයා බා. අප්පෝ. චෙක්කි. ටයිම් වලට කියන්න ඕනේ නෑ. කන්න බෑ. ඒ ඊයා බං. ගයිස් මාල බලහක් තියන්නේ. ලබ්බ. තෝගේ ආති නාගේ. මම යන්න දෙනවා. ඉත්තයි බා. මං අද අනිවාර්යයෙන් මේ වගේ සිම්පලට් මං බල කලින්ම කියනවා ඊ. ඌ බොරු කරන්නේ. ඕය. මේ කොහොමද බං කන්නේ? කොහොම හරි ගිල්ල. තිත්තයි බන් නිකන් මේ. ඊයා බා. යාම හැපෙන් යබා හැපුවා. ඊයා බා. කණ්ඩ බෑ අප්පෝ මේ මූණ අප්පෝ කණ්ඩ බෑ පට්ට කරයි අම්බෝ ඇට කොච්චි කෑවා අප්පෝ ඉවර. කොරට පැනල් දාලා පැනල් කාරෙක් මු මං කලින්ම ගියා මට ඊසි කියලා ඔක්කොම. අප්පෝ බං ගින්න බෑ බා ඊයා බං මේ කන්න බෑ. මම යන්න බෑ. අම්බෝ ගිල්ල මම යන්න හට්ට බලල මිනිස්සු. කෑවේ ඔබ කෑවද මට ඊසි. ඔබ කෑවද කාපන් ටක් ගාලා අම්බෝ සැරයි බා ටුක්ටක් වද සික් කරනවා ඉතින් ටාගට් එකක් කම්ප්ලීට් කරලා තියෙන්නේ ලං වෙන්න කට්ටිය ටාගට් එකක් කම්ප්ලීට් කරලා තියෙන්නේ තාම 2500 අපි තුන් දෙනාට මේවා වෙන්න ඕන සැර නැද්ද බා නෑ. ඔබ මොකෙද්ද පැනල් කාරෙක් බා අපිට ඊසි නෑ. වෙලවත් කන්නේ කරවිල. හරි යාළුවනේ එහෙනම් අපි ඊළඟ චැලෙන්ජ් එකෙන් සෙට් වෙමු Stop it. Get some help. ජෝගිද? ජෝගි නෑ ඉතින් හරිද? A few moments later. හෙලෝ මම PK ප්‍රොඩක්ෂන් එකේ අවන්ත සඳරුවන් ගොඩක් අය මාව දන්නේ බුද්ධික පුතා කියලා. අපේ ත්‍රිලෙක්ස් YouTube channel එක කරන සුමුදු ගේෂාන් මල්ලිට මම ෆුඩ් challenge එකක් දෙනවා පුළුවන් නම් තිත්ත තිබ්බටුයි මාමා හිටුයි කාලා පෙන්නන්න කියලා. නා good luck. ඉතින් යාළුවනේ දැන් තියෙන්නේ PK ප්‍රොඩක්ෂන් ලගේ කවුද අයියා අපි බුද්ධික පුතා. බුද්ධික පුතා කියලා. බුද්ධික අයියාගේ චැලෙන්ජ් එක. ඉතින් එයා කිව්වේ මාමයිට් එක්ක මොකද්ද තිත තිබ්බඩු කන්න කියලා. ඉතින් මේක අපි කලවම් කරගෙන මේ ඔක්කොම කන්න ඕන.
එතන තියෙනවා ගොඩක්. මාමයිට් එකක් තියෙනවා. මේ ටික කලවම් කරගෙන කන්න තියෙන්නේ. එහෙනම් මේකත් try කරලා බලමු. උයි වෙටි. කරන්න දෙන්නේ. ගිරියෝ. කුණුහරුප තමයි. කුණුහරුප නෙමෙයි මං ගෙඩිය කියන්නේ. ඒක දැන් ෂොක් කට් කරන්නත් තිබේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක හොඳට කලවම් කරගන්න ඕන. ඊයා. ටිකි. මන්නාලනේ මහුරක් කරි කනවා. මහුරක් කරි කන්න තියෙන්නේ. ඉතින් මේක පට්ට. මම මාමයිත් කන්නෙත් නෑ. උඹලා කනවද? උඹ කන? ඒත් එක්ක බල. මම මාමයිත් කන්නේ නෑ බා. අර පට්ටක් පිරියයි. කොහොමද බා? ඉතින් මේ විදිය තමයි තියෙන්නේ. එලා කමු ඉතින් මේ කන්න කට්ටිය. දෙක. try කරලා බලන්න කට්ටිය. මාමයිත් කන්නෙත් නෑ බා. ඔකෙන් කණ්ඩරම් බෑ අප්පෝ. ටික්ටයි බා. ඔයාලා try කරලා බලන්න ගෙදර ඉඳලා. එපා අහන්න එපා. වෙනේ දකලා මැරෙන ඊට පස්සේ ආ. හොයාගන්න බෑ. කණ්ඩ බෑ බා. බුද්ධියේ හොඳ channel එක මේ හොඳ මේකත් අපිට ගෝලියක් අඹරලා දෙන්නේ. මූල් කිත්ත. කණ්ඩ මෝරු ඉබන් එක. පිරියයි බා. තව එහෙමමයි බේ. විසික් කන්න දානවා. මේ කන්න බෑ බෑ. විසික් කන්න දානම් මේක කන්න ඕන. විසික් කන්න දාන තුනක් ගන්න. තව මාමයිට් එකක් දැම්මත් කනවා. බෑ. ඔයා නම් දාගෙන කන්න ඕන. ඔයා ගන්න. ඕක හලනක මාමයිට් ඒතොර කැහෙන්නේ. බෑ. කම. මාමයිට් පෙරේතෙක්. අප්පෝ. ඊයා බා. සේන රත්න ඉන්නෝ. සේන රත්න. අප්පෝ. කටත් එක්ක කවුල් ගියා බං. කඩේ රහත් එක්ක කරලා තියෙන්නේ දැන් නම්. දෙලපා. ඒ මට වමන යන්න දෙනවා. විසික් කන්න දහනම් කන්ද. අරුට වමන අයියා. ඒ සියට වමන යන්න දෙනවා බං. හරි තව චුට්ටක් කමු තව චුට්ටක් කමු. මයිට් එකක් දානවකෝ. ඉතින් යාළුවනේ මෙහෙම තමයි මෙයාට මාමයිට් මදිලු ඉතින් තා මාමයිට් එකක් දානවා මාමයිට්. දාපන් පිපරේ. බැරි මේ වමන යන්න එනවලු. ගිලින්න බෑ බං. කටේ දා හැපුවේ ගිලින්න බෑ. අම්බෝ බේ. එකකින් ගන්න. ඔයා මේක දාන්න එක නම් ඔයා කන්නකෝ. මං කන්නම්. ඔයාලත් කන්න. හතර හරි කන්න. හතරක් කන්න. වාත්තා හතරම කන්න. අපිට මේ ප්‍රශ්න නෙමෙයි හරිද? අයියා. ඔය කන්න බෑ. චූටි පැත්ත මට. අම්මගේ රෙද්ද. කෑවද බං? ටක් කෑවා. හයි සුබිදු මල්ලි ඉතින් ඔයාට ඔයා දාලා තිබ්බා මට පුළුවන් නම් චැලෙන්ජ් එකක් දෙන්න මොන කන්න අකමැතිම කෑම තුනක් කෑම මොනවා හරි කියලා වීඩියෝ එකක් දාන්න කියලා. ඉතින් මම ඔයාලට දෙනවා චැලෙන්ජ් එකක්. පළවෙනි දේ තමයි ඔයා මෙහෙම කරමු. ඔක්කොම එකට දාලා අන්නලා කමු. ඒක එතකොට මරු. වටලප්පනොයි පරිප්පුයි බතුයි අන්නලා කන්න ඕනේ. ඔක්කොම හොඳට මික්ස් කරලා කන්න ඕනේ. ඒක තමයි මම ඔයාලට දෙන චැලෙන්ජ් එක. බලමු චැලෙන්ජ් එක වින් කරයිද කියලා. ඉතින් ත්‍රීලෙක්ස් චැනල් එක සුපිරියටම කරගෙන යනවා. දිගටම ලස්සනට කරගෙන යන්න වැඩේ ලස්සනයි. ඉතින් බලමු චැලෙන්ජ් එක ඔයා වින් කරයිද කියලා. මම බලන් ඉන්නවා. ඉතින් යාළුවනේ දැන් තියෙන්නේ කාගේද? ෂෙෆ් කිත්තගේ චැලෙන්ජ් එක තමයි දැන් තියෙන්නේ. ඉතින් එයා කිව්වේ බතුයි පරිප්පුයි වටලප්පන් දාලා කන්න කියලා එකට ඔක්කොම මික්ස් කරලා කන්න කියලා කිව්වේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. බත් එකයි වටලප්පන් පරිප්පු. ඉතින් අපි දැන් ඒ ටික මේකට දාගන්නවා. ඊට පස්සේ හොඳට අනලා කන්න තමයි තියෙන්නේ. එහෙනම් try කරමුද? try කරලා බලමු. එහෙනම් try කරමු ඒක. ඉතින් දාන්න කියලා. ඔක්කොම දාන්න. ඔක්කොම දාමු. ඔක්කොම දැම්මා. වටලප්පන් දාපන්. මේවා කාලා ඇදෙන ලෙඩ නම් හොයාගෙන හිතා ගන්න බෑ. වෙච්ච විදියවා. Iya, Pak. Itu kalau kan kenapa?
අපේ ෂෙෆ් කිත් අයියා තමයි ඉතින් චැලෙන්ජ් එක දුන්නේ අපිට. අඩෝ කන්නේ කොහොමද? කන පළවෙනිකට. අම්බෝ පළවෙනි වතාවට මේ කන්නේ. කාලා බලමු ඉතින්. ඇයි බලන්නේ? කනකොට කප කලවන්න ආව් අනික හයිවා ඌබං කන්නේ කොහොමද මේවා ඊ අබා අදලා ලැක්ටක පිළි ධන රාජමයි බා ධන රාජාගේ කොල්ලද මන්දා ඌබා රාජ කන්නක. රාජා නෙමෙයි සේනාරත්න අම්ගෝ අව් සබ්ස්ක්‍රයිබ් සියපු දුන්නා ඒක මේ විදිහක් අපිට හරිද කියන්නෙම නෑ එහෙම කියන්නේ මම කියන්නෙම නෑ. ඉතින් යාළුවනේ අපි අපේ YouTube බයිලා ටික YouTube ශ්‍රී ලංකාවේ අයියා ශගී ඒ කවුද චෙක් කිත් අයියයි අපේ PKK අයියයි PKK අයියයි ඉතින් අපි ඒ හතර දෙනාගේ චැලෙන්ජ් ටික ගානට කම්ප්ලීට් කරා ඉතින් සල්ලි ටික ඉතින් ගානට තුනට බෙදලා යනවා සල්ලි ඉතින් කොහොමද වලද විශාල කරදරයක් වුණානේ මේක. $2,000 years later. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි චැලෙන්ජ් ඉවර වෙන්නේ. ඉතින් අද අපිට අනුග්‍රහය දැක්වුව අපේ YouTube ශ්‍රී ලංකාවේ අයියයි අපේ ශගී අයියා කවුද අනිත් දෙන්න? පිත්තා PKK ෂෙෆ් කිත් එකයි PKK අයියා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එකට අනුග්‍රහය දැක්වුවට. ඉතින් අපේ 2500ක සල්ලි චැලෙන්ජ් එක අපි කවුරුත් මේ චැලෙන්ජ් එකෙන් මොනවත් විසිට කරේ නැහැ. ඉතින් මේ විදිහට තමයි සල්ලි තියෙන්නේ කොල්ලොන්ගේ සල්ලි. මෙයාට රුපියල් මේ 200ක් වැඩියෙන් ගියා. මොකද අපි ගාව මාරු තිබ්බේ නැහැ. මම 200ක් දෙන්න ඊට 10ක් 200ක් අපි ඒක බලා ගන්නම් යාත් එක්ක. හරිද? කොහරි ඉතින් කොල්ලෝ දෙන්න මේ විදිහට ඉන්නවා. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ එක ගන්න? මොකද රාවද? සුපිරිට ආ වීඩියෝ එක. පොඩ්ඩක් බඩවුල් ඒකයි කේස් එක. මමනෙත් ගියා මෙයාට. මේ ඊට පස්සේ පොඩ්ඩක් අයිස් කැට දෙයක් ආවා දැන් හරි. ඉතින් මේ විතර තමයි වීඩියෝ එක වෙන්නේ. ඉතින් ඉක්මනටම subscribe 1000 අපි goal එක සම්පූර්ණ කරමු. අපිත් එක්ක ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික. ඉතින් එහෙනම් කටි ආදරේ නෑනේ ආදරේනේ ඔක්කොම නේ. සීන් එක එකෙන් ආදරේ අයියා. හරි ඉතින් මේ විදිහට තමයි වෙන්නේ challenge එක. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඩොකිම්බන් මොකක්ද ඒ කරන්නේ? බිත්ති වලට බැමි වලට හානි කරන්න එපා. ඔය අන්න මේ බරක් කරලා ඉන්නවා. අරුණේද? නැගිටපන්. හරි ලස්සනයි.
very good